විඳලා එනිසා ඒ දේවල් ඒ විදිහට පරිස්සමෙන් ආදරෙන් රැක බලා ගන්න හොඳේ. බය වෙන්න එපා වසන්ත. අපි මේවා තව තවත් දියුණු කරනවා. මිස්ටර් හිරාන් මට ඇස් 3ක් තිබ්බා හොඳේ. එක හැක් බලෙන් ගලවලා අයින් කරා. අනෙක් ඇස් දෙක තමයි ඔය. මගේ ඇස් විකුණන්නේ මට ඒ දේවල් රැක බලා ගන්න බැරුව නෙවෙයි. මං කැමති දුරින් ඉඳන් හරි ඒ දේවල් දියුණු වෙනවා දකින්න. බය වෙන්න එපා වසන්ත. ඔයාගේ බලාපොරොත්තු ඒ විදිහට මිස්ටර්. මං කෑෂ් වලින් ඉල්ලුවේ මට බැංකු ගනුදෙනු ෂුවර් නැති නිසා. මම මේක ගණන් කරන්නේ නැහැ. මම හිතනවා ඉස්සෙල්ලා මේක හරියට ගණන් කරලා හරියට අඩු කළා ඇති කියලා නේද? මම ගන්න වසන්ත හරියට තියෙනවා 5000 කොළ වලින්ම. හොඳයි. මං එන රැස්වීමක් තියලා කට්ටියට කියන්නම්. ඊට පස්සේ වැඩ පටන් ගන්න පුළුවන්. එහෙනම් දෙවි පිහිටයි. වැඩේ සාර්ථක වේවා කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මිස්ටර් හිරාන් මං කියවනේ මගේ ඇස් දෙක. රයිට් වසන්ත. සුබ පැතුම්. ජය වේවා. Thank you. ඒ කවුද වසන්තය? ඒ කෙනෙක් ජිනා කිංස් 11 ක්ලබ් එකේ ඕනර් හිරාන්ද සිල්වා. අනිත් එක්කෙනා එයාගේ පාර්ට්නර් විමල චන්ද්‍ර දාබරේ. අනෙක් එක්කෙනා ඒගොල්ලන්ගේ ලෝයර්. මොකක් හරි අලුත් බිස්නස් එකක්ද වසන්තයි? නෑ ජිනා මට හිතුණා මගේ නම වෙනස් කරගන්න. නම වෙනස් කරන්න? ඒ කිව්වේ මං දැන් ක්ලබ් වසන්ත නෙමෙයි. මම දැන් වසන්ත. නිකම්ම නිකං වසන්ත ජිනා. මට තේරෙන්නේ නැහැ වසන්තය. අයියෝ ජිනා. ඔයාලට ඔයගේ දෙයක්වත් තේරුම් ගන්න බැහැ නේද? හරි. ඔයාලා දන්නවද තාට්ට සෝමෙව? ඔව්. උට කොණ්ඩයක් තියෙනවද? නෑනේ වසන්තය. උට තියෙන තට්ටේනේ. එතකොට ජිනා කළු ඉන්දික කළුනේ කොහමද? ඌ ඉතින් කොහොමත් කළුයිනේ. එතකොට බඩානිහල් ඇයි බඩානිහල් උනේ? ඌට ලොකු බඩක් තියෙන හින්දානේ වසන්තය. එතකොට ක්ලබ් වසන්ත උනේ කොහමද? ඒ වසන්තයට ක්ලබ් තියෙන හින්දානේ. එතකොට ජිනා ක්ලබ් වසන්ත නිකන් වසන්ත වෙන්නේ කොහොමද ජිනා? ක්ලබ් නැති හින්දා ජිනා හොඳේ. මම මගේ ඉතුරු වෙලා තිබ්බ ක්ලබ්ස් දෙක විකා ජිනා. මොන අපරාධද වසන්තය ඒ කලේ? අපරාධයක් නෙවෙයි ජිනා. මම සල්ලි වලට වික්කේ.
සල්ලි වලට විකුණත් වසන්ත අයියා. ඇති ජිනා ඇති. දැන් හොඳටම ඇති ජිනා. මට පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඕනේ ජිනා හොඳේ. හම්බන්තොට පැත්තෙන් ජිනා අක්කර 10ක් විතර බලන්න. අපි ටුවරිස් හොටෙල් එකක් හදමු වෙනස් විදිහේ. ඉස්සරහට ලංකාවට හොඟක් ටුවරිස්ලා එනවා. අපි මට කටපාඩම්. හරි මැඩම්. ඔයා ගිහලා යට කෝල් කරන්න. මැඩම් අදින් පස්සේ හුඟක් දේවල් වෙනස් වෙයි මැඩම්. ඔයා ජීවත් වෙලා ඉන්නවා කියලා දැනගත්තාම මුළු රටම කැළඹෙයි මැඩම් හොඳේ. ඒවට හිතලා හොඳට හිතලා ආයෙත් හිතලා මුණ දෙන්න මැඩම්. මැඩම් ඔයා මං ගැන ඕන දෙයක් කියන්න මැඩම්. ඕන දෙයක් ලියන්න මැඩම්. මට කිසි ප්‍රශ්නයක් නෑ මැඩම් හොඳේ. ඔයා වැරදි කරේ නැත්තම් මං ඔයා ගැන ලියන්නේ නෑනේ. පොරොන්දු වෙන්න. ඔයා අපෝ වැරදි කරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න. මට බොරු පොරොන්දු දෙන්න බැහැ මැඩම්. පොරොන්දු වෙන්න. පොරොන්දු වෙන්න. මට පොරොන්දු වෙන්න ඔයා අපෝ වැරදි කරන්නේ නෑ කියලා. පොරොන්දු වෙන්න. ඔයා පොරොන්දු වුණා. දැන්වත් පරිස්සමෙන් වැඩ කරන්න. Please. Ayano. ඒ හැම ජීවිතයකටම වඩා මට මගේ ජීවිතේ වටිනා පාරමී. ඔයාගේ ජීවිතයටත් වඩා. ඔයා කොහොමද නිලු අමු අමුවේ මිනිස්සෙට වෙඩි තියන්නේ? මගේ ජීවිතේ බේරගන්න මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක මං විතරක් නෙමෙයි ඕනම කෙනෙක් ඒ දේ කරන ඕනම කෙනෙක්. වසන්ත අයියා. පොලිසියෙන් සෙට් එකක් ඇතුළට එනවා. ජිනා මේ දෙන වරන් ගිහින් පැටිගේ හදලා දාන්න ජිනා. මේකට කෑ ගන්න. රොනි! නම කරන්න. යන්න. වසන්ත! පාරමී මේ කවි සීපද අහන්න නෙමෙයි මම මෙතෙන්ට ආවේ. මරුන්නකා කියපන් පාරමීව කොහෙද උඹ හැංගුවේ? අපි දන්නවා ඒක මේක දරට ආවා කියලා. තොපි දෙන්නගේ එකෙක් හරි කට ඇරියොත් තොපි දෙන්නම භාවනවා. අනේ ජිනා මාව බේකපන්. මම මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ ජිනා. වසන්ත සෑහෙන කාලයක් තිස්සේ උඹ අපිත් එක්ක එක සෙල්ලම් කෙරුවා. දැන් කියපන් උඹේ අලුත්ම සෙල්ලම මොකක්ද කියලා. ඇයි පාරමී මෙහාට ආවේ? කවුද වයිසි මහත්තයා පාරමී කියන්නේ? මට තේරෙන්නේ නැහැ වයිසි මහත්තයා මොකද කියන්නේ කියලා. ඔබට තේරෙන්නේ නැහැ. හිටපන් මම ඔබට තේරුම් කරලා දෙන්නම්. තේරුමනේ? ඔය තියෙන තේරුම? මිස් පාරමී සුරංගි. ඔයත් දැන් වැඩ කරන්නේ අන්ඩර්වර්ල්ඩ් එකේ වගේ. උඹ දන්නේ නැහැ කිව්වනේ පාරමීව? මේ ඉන්නේ පාරමී.
මෙයා තමයි ජනජය පත්තරේ ක්ලබ් වසන්තගේ පාතාල පැටිකිරිය ලියුවේ. මිස් පාරමි. කියන්නකෝ බලන්න ඔයා මෙහෙ මොනවද කරන්නේ කියලා. මම මෙහි ආවේ තොරතුරු වගේක් ගන්න. තොරතුරු ගන්න. තොරතුරු ගන්න නම් ඇයි ඔයා ගිහිල්ලා කාමරවල හැදුවේ? අපිට මුණ මම හැංගුන්නේ මම කාමරේට ගියා. කාමරේට ගියා. දැන් මොනවද ඔයා හොයාගත්ත තොරතුරු? ඒව මම ඔයාට කියන්න ඕනේ නැහනේ. ඒව මම පත්‍රයට ලියන්න. මිස් පාරමි අපි මේ කාකි සූට් එක ඇඳගෙන ඉන්නේ ස්ටයිල් එකකට නෙවෙයි. අපි මේ කාකි සූට් එකත් එක්ක හොඳට ටෙම්පරාදු වෙච්ච මිනිස්සු. ඉතින් මට මොනවද කියන්නේ? අපිට නම් ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ඔයාට නම් අපිට කියන්න දේවල් ඇති. මට කියන්න කිසිම දෙයක් නැහැ. එකනම ගනු. යා. පාරමි. ජිනා වසන්ත නිසා මගේ මුළු ජීවිතේ විනාශ වුණා. එයා හින්දා මට මේ හැමදේම සිද්ධ වුණේ. පාරමීට වෙඩි තිබ්බෙත් වසන්ත නිසා. මම වසන්තට වෙඩි තියන්න ආවෙත් මගේ ජීවිතේ බේරගන්න. මට ඔය කතා වලින් වැඩක් නැහැ. පොලිසිය යනකම් දෙන්නම මෙතෙන්ට වෙලා ඉන්නවා. ජිනා ඔබට තේරෙන්නේ නැද්ද? පොලිසියෙන් ගිහම වසන්තයි අපි දෙන්නට වෙඩි තියලා මරලා දාන්නේ. ඒ කවුද මේක ඇතුලේ ඉන්නේ? අරපන් දොර. තොපි දෙන්නටම වෙඩි තියනවා. දොර අරපන්. අපි දන්නවද මේක ඇතුලේ ඉන්නේ කියලා? ඔබ ඇතුලේ දොර ලොක් කරන් ඉන්නේ. අනේ සර් අපි අතුලේ යනකම් ඔය දෙන්නටම ඇත්ත කියන්න අපි කාලය දුන්නා. හැබැයි දෙන්නම එකතු වෙලා අපිව නොමග යවන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් ඇත්ත දැනගන්න විදිහක් මම දන්නවා. නංගී ඔන්න මං ඔයාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කළා. ඔයාට සතුටුයි නේද? මං දැන් හොඳ කෙනෙක් හොඳේ. පාටි කොහමද පැටි? අද මං ලස්සනද? ලස්සනයි වසන්තයි. පැටි කට තිබ්බ පළියට ලාභ උත්තර දෙන්න එපා හොඳේ. මං ඔයාට කතා කරේ ලස්සනයි කියලා අහගන්න නෙවෙයි. ලස්සනද කියලා අහන්න හොඳේ.
ලස්සනයි නම් ලස්සනයි නැත්තන් නෑ පැටි එච්චරයි නේද? හොඳයි. ටිකක් වෙනස්. ටිකක් වෙනස්. ඒ වෙනස හොඳද නරකද පැටි? වැදගත් පෙනුමක් තියෙනවා. වැදගත් පෙනුමක්. අන්න දැක්කද පැටි? ඇඳුමකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද නේද? දැන් ඉන්නේ අජන්ත ළඟ. මට ඉන්නේ ඔය නිකන් හැච්චු බැච්චු ටිකක් විතරයි නේද? ජිනා මගේ WM ක්ලබ් 3න් එකක් හෙට අනිද්දාට රාජසන්තක වෙනවා ජිනා. එතකොට ඔක්කොම ඉවරයි. මගේ අනිත් බිස්නස් වලටත් අජන්ත හොට දාලා තියෙන්නේ ජිනා. මන් දැන් මොකද කරන්නේ? ඉතින් වසන්තයි ඕක අපි කියවල වැඩක් නෑනේ. අපි හොඳට ප්ලෑන් කළා අජන්තට දෙමු රිටර්න් එක. මොකද ඕක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයිනේ. අනිත් එක ඕක ගෙදරටම ඇවිල්ලා ගහලා ගිහිල්ලත් අපි සද්ද නැතුව හිටියොත් අපි නිකන් පීචන් වෙනවා වසන්තයි. හරි රෝනේ හරි. ඔයා කියන්නේ ඌ අපේ ගෙදරට ඇවිල්ලා ගහපුවාම අපි ඌගේ ගෙදරට ගිහිල්ලා ගහන්න ඕනේ නේද රෝනේ? ඒ කියන්නේ එකට එක. හරි නේද ජීනා? වසන්තයි අපරාධනේ මුකුත් අහගන්න නැතුව චොන්ටියට යන්න දුන්නේ. ඌ වැඳ වැඳ කිව්වනේ හැම දෙයක්ම කියන්නම් කියලා. ජිනා ජොන්ටි කියන්නේ හරිම අහිංසකේ ජිනා. ඌව මැරුවා නම් ඒක විශාල පාපයක් වෙනවා ජිනා. ඉතින් වසන්තයි බෝධිසත්වෙක් වෙලා තියෙන්නේ. රණාව මරනකොට ওই විදිහට හැසිරුනේ නෑනේ. ඌත් අඬන්න කිව්වනේ හැම දෙයක්ම කියන්නම් කියලා. ජිනා රණා කියන්නේ ජිනා අගේ ඉඳන් කන කාපු එකෙක් උක්කුයි නිලුයි වගේ නේද? ඒ ජිනා ජොන්ටි අපට වැරද්දක් කරලා නෑනේ ජිනා. ජොන්ටිව පොළඹව ගත්තේ නිලු ජිනා. වසන්තය අපිට ජොන්ටිව නිදහස් කරන්න තිබ්බේ අජන්තගේ ඉන්ෆර්මේෂන් ඔක්කොම ටික අරගෙන. සුනාමියට අහුණු එකාගේ මාලේ කඩාගත්තේ නෑ ජිනා. මේ වසන්ත හොඳේ. ජොන්ටි මට හැමදේම කියන්නම් කියලා කිව්වේ ජිනා එයාගේ අසරණකමට. එයාට ඕන උනේ ජිනා එයාගේ ජීවිතේ බේරගන්න නෙවෙයි. එයාගේ දරුවෝ දෙන්නගේ ජීවිතේ බේරගන්න ජිනා හොඳේ. එයා හැමදේම මට වැමෑරුවා නම් මන් නොකරපු දේ එයාට අජන්ත කරනවා ජීනා. එහෙම වුණා නම් අනාථ වෙන්නේ අර අහිංසක දරුවෝ දෙන්නනේ ජීනා නේද? ඔයාට දරුවෝ හිටිය කාලෙක එක තේරේ ජීනා හොඳේ. හැබැයි ඉතින් ඔහොම හිතුණු කරගන්න මේ වැඩේ කරන්න බෑ වසන්තයි. රොනී කුණු කානුවේ හිටපු වසන්ත. රොනී කුණු කානුවේ හිටපු වසන්ත මෙතනට ආවේ තනියම රොනී නේද ජීනා? මම ඒකට පාවිච්චි කළේ මගේම ප්ලෑන් එකක්. මට ඒක කියලා දෙන්න වෙන කවුරුත් හිටියේ නෑ රොනී හොඳේ. හැබැයි රොනී මං අද ඉන්නේ ඉනිමගේ දල්ලේ. මට අද කියලා දෙන්න හුඟා කට්ටිය ඉන්නවා රොනී. ඒත් රොනී මං අද
කවුරුත් කියන දේ අහන්නේ නෑ රොනි. ඒ නිසා මං හිත ගල් කරගන්නවද මොලොක් කරගන්නවද කියලා තීරණය මේ අපට නේද? අපිට ජොන්ටිගෙන් කෙරෙන්න කිසිම දෙයක් නෑ ජොන්ටි. අපට ඕනේ ඔයාගේ යාළුවා නිලු කොහෙද ඉන්නේ කියලා දැනගන්න පොඩි දෙයක්. මං එයා ඉන්න තැනක් දන්නේ නැහැ. අන්න ඉතින් ජොන්ටි බොරු කියනවා. මං ආස නෑ ජොන්ටි බොරු අහන්න හොඳේ. ඔයා නොදන්නව වෙන්න බෑ. ප්ලීස් ජොන්ටි. මගේ ළඟ යාගේ නම්බර් එක තියෙනවා ඇඩ්‍රස් එක නෑ. ඇත්තමයි මං කියන්නේ. මං නිලු ඉන්න තැනක් දන්නේ නැහැ. ජොන්ටි ඔය නිලු කියලා කියන්නේ නිකම්ම නිකන් රෙස්ටොරන්ට් එක වැඩ කරපු මම යාව මිනිස්සෙක් කලේ. එතයා හරිම නරකයි ජොන්ටි. එයාට මුල මතක නෑ. එයා ජොන්ටි කන්න දීපු අත හපා කන කෙනෙක් හොඳේ. ජොන්ටි ඔයාගේ අත පරිස්සම් කරගන්න. එයා ඔයාගේ අත කයි ජොන්ටි හොඳේ. ඇත්තමයි කියන්නේ. අපි හම්බුනේ පාරේදී. නිලු මට කවදාවත් එයා ඉන්න තැන කියලා නැහැ. මං අහලත් නැහැ. ෂා ජොන්ටි. යාළුවෙක් වුණාම ඒ දේවල් දැනගන්න එපා ජොන්ටි නේද? එයා මගේ යාළුවෙක් නෙමෙයි. ගනුදෙනුකාරියක් විතරයි. හරියට හරි ජොන්ටි. නිලු යාළුකම් පවත්වන්නේ නෑ ජොන්ටි. එයා කරන්නේ ගනුදෙනු විතරයි. ජොන්ටි එයාවත් එක්ක කරන්නේ ගනුදෙනුවක් වෙන්නේ නැති නේද ජොන්ටි? අජන්ත එක්ක කරන්නේ ගනුදෙනුවක් වෙන්නේ නැති නේද ජොන්ටි? හරියට හරි ජොන්ටි. එයා කරන්නේ ගනු සහ දෙනු නේද ජීනා? හරි. ඔයගොල්ලන්ට ඕනේ මගේ නිලු ඉන්න තැන දැනගන්නනේ. මං එහෙම තැනක් දන්නේ නැහැ. දැන් හරිනේ. මං යන්නද? පිස්සුද ජොන්ටි? එහෙම ගෙදරට ආපු කෙනෙක් නිකන් යවනවද කෑමක් නොදී නේද ජීනා? ප්ලීස් මට හිරියර කරන්න එපා. ඕගොල්ලෝ අහන කිසි දෙයක් මම දන්නේ නැහැ. ජොන්ටි කන්න දෙනවා කියන්නේ හිරිහැරයක් නෙවෙයිනේ ජොන්ටි. ජොන්ටි ගන්න ජොන්ටි වාගේ ෆෝන් එක. ඇයි? ජොන්ටි වසන්තය ප්‍රශ්නයක් අහපුවාම කවුරුත් හරස් ප්‍රශ්න අහන්නේ නැහැ. අපි බලමු වනිලුගේ නම්බර් එක කොහොමද සේව් කරලා තියෙන්නේ කියලා හොඳේ. වසන්ත නිලු. ඇයි ජොන්ටි ඔයා එහෙම සේව් කළේ? මට නිලුගේ නම මතක තිබ්බේ නැහැ. ඒකයි මං ওই විදිහට දාගත්තේ. හරි ජොන්ටි. දැන් ඔයා වැඩක් කරන්න. ඔයා දැන් වසන්ත නිලුට කෝල් එකක් ගන්න. කෝල් එකක් අරන් කියන්න තව පැයකින් ඔයාව හම්බෙන්න එන්න කියලා. කොතනට දෙන්න කියන්නේ? වෙනදා ඔයා හම්බෙන තැනට හොඳේ. ගන්න ජොන්ටි. එන්න වසන්ත අයියේ.
මැඩම් මං මැඩම්ට චූටි තෑග්ගක් ගෙනාවා මැඩම්. තෑග්ග? මොනවාද? මැඩම් අරන් බලන්නකෝ මැඩම්. මෙච්චර ලොකු එකක්. මොනවාද? කොහෙන්ද ඔයාට මේවා? මෙතන තියෙනවා මැඩම්. මැඩම්ගේ පළවෙනි ආටිකල් එකේ ඉඳන් මැඩම්ට වෙඩි තියන්න කලින් වෙනකන් මැඩම් ලියපු හැම ආටිකල් එකක්ම පිළිවෙලට මැඩම් හොඳේ. Thank you වසන්ත. මන් ළඟවත් නෑ මේවා. මට තේරෙන්නේ නැහැ ඔයාට කොහොමද තෑන්ක් කරන්නද කියලා. මැඩම් මෙහෙන් ගියාට පස්සේ ලියන ආටිකල්ස් උත් ඔය වගේ එකතු කරගන්න මැඩම්. මැඩම්ලා වගේ රට වෙනුවෙන් යමක් කරපු අය වයසට ගියාම ඉතුරු වෙන්නේ ඔච්චරයිනේ මැඩම් නේද? මැඩම්ලා කරපු දේවල් රටේ මිනිස්සුන්ට කාලෙත් එක්ක අමතක වෙලා යනවනේ. නන්දනී මේක ලස්සනට පැක් කරලා මැඩම්ගේ බෑග් එකට දාන්න නන්දනී. හොඳයි වසන්ත අයියේ. මැඩම්ට යන්න කලින් තව මොනවා හරි කෙරෙන්න තියෙනවා නම් මට කියන්න මැඩම්. මට කෙරෙන්න ඕන එකම එක දෙයයි. පුළුවන් නම් මට ඒ දේ කරලා දෙන්න. කියන්න මැඩම් මොකද්ද? ඇයි ඔයා මට මේ දේවල් කරන්නේ? පුළුවන් නම් මට ඒකට හේතුව කියනවද? නන්දනී මං තව බෑග් එකක් ගෙනත් ඇති